අපි මුලින්ම ඉන්නව නෝරේ සත්‍යයත් එක්ක ඇවිල්ලා දැන් ඔයාලට සොන්න කෑම ගන්නකොට නෑ ෆොටෝ ගන්න කට්ටිය හැමත් යනවා යමු කන්න කවුද? පෙන්තේරා පැරගස්. අදිනවනේ. පෙන්තේරා පැරගස් නම් හදුවා කවුද? දන්නේ. ටයිගර්. මොකක්? ටයිගර්. මොන භාෂාවෙන්ද කිව්වේ? English scientific name එක. අම්මෝ අයිනද? මේ සානීපයි. අනේ තව චුට්ටක් ගන්නකො. ඒ අපි ඉස්කෝලේ පාස්. ඇයිල්ල බා. අපි 2 hours later. guys අපි හොටෙල් එකට ඇවිල්ලා ඊට පස්සේ එළියට ආවා. දැන් නම් ඉන්නේ අරලිය කියලා තියෙන හොටෙල් එකක් හරි රිසෝට් එකක් හරි මොකක්ද කියලා ගන්න. අන්න ඒක ඉස්සරහ ඉන්නේ. ඉතින් මොකද එන්නේ මේ දවස් ටිකේ කට්ටිය? ඉතරද නාඩුත ත්‍රිකියාගේ මොකද එන්නේ? වීඩියෝ කරගන්න උන්නේ නැහැ. බැරි වුණා. ලෝකයට පෙන්න. රෝන්ද ගහලා ඉවරයි. දැන් ගෙදර නෑ ගෙදර නෙමෙයි නේද? ඒක ගෙදරමයි කියන්නේ. දැන් ගෙදරට යන ගමන් එක්ක අට්ටියක් අටනවා. ගන්න දෙන්න. ඔන්නෝගයි තාත්තේ. ගෙවල් ළඟට ගිහින් හම්බෙන්න වහින්න එන්නේ නාගන්න කලින් යන්න ඕන. වීඩියෝ එකක් And his name is John C. ඔය කිතින් මොෂ්කත් දැම්මා කෑවා මේක අතුරින් ලං එන්න බැරි වුණා අතුරින් ලං එන්න බැරි වුණා Nice. අපිට ඩැඩ් යන්නේ ආයි යන්න ඕනේ දැන් ඉතින් මෙහෙම්ම නිකා ගන්නවා I think හෙට උදේට හම්බ දවස් දෙකක් එකවුරුත් good morning හැමෝටම දැන් වෙලාව 7:20 විතර ඇති දැන් තමයි නැගිට්ටේ බලමු තේක බීලා හරි අයි දැන් තව ටිකකින් එතකොට සෙට් එක බාරලම ඉුවේ සිතිජ අපි ආව පාරේ තිබුණා එය පසු කර ආව පාරේ ඇදුනා අඳුරක මං මුදාවී තව මාවතක්
සැසෙව්වා සිහිනයා කරන් අපි අනන්තයම දුටුවා සිතිජය යනවා ශාන්තිපුර ඒ පොඩ්ඩක් ශාන්තිපුර නේද ශාන්තිපුර view point එක ඊතලයි විතර තියෙන්නේ. කට්ටිය දන්නවනම් කමෙන්ට් කරන් යන්න ලංකාවේ තියෙන උසම ගම් මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න ඔන්න කතාස් අර සෙනග ඕලිව මනනේ ඔස් ගන්නවා ෆොටෝස් කෙරුවා අඩු තැන වීඩියෝ එකක් ඔයාලට ඉඳන් මම ඉන්නේ හරි ආයි මං කියලා කියන්න දාන්නේ කියලා නැත්තම් මරගේස වෙන්නේ ෆෝන් කරන්න බැරුණා එන්න කොහෙන්ද එන්න මොකද කරන්නේ ඉතින් හරිය නෑනේ පඩි පෙලේ සෙට් එක යනවා. යා. ආයන් දෙපා ඉතරයි. ඉන්නේ හරිය යනවා. යා හරිය ඉක්කුටි ඉන්න. බෑවේ උඩ. ගහන්න ඕනද එපා? මේ හරිය වගේ? ඕ ඔන්න ඔය හරිය තා පටන් ගන්න. අක්කත් එනවා. ගහන්න. අර හිට්ලර් මැරුවේ. නෑ හිට්ලර්ගේ පැත්තේ ඉඳී. ඔව් ඒක තමයි. මාතර ඇඹුලමි මාතරද? What? Bro, what are you talking about, man? ඒ මොකක්ද අර පාක් එක? ග්‍රෙගරි. මම යනවා ග්‍රෙගරි. ග්‍රෙගරි. ඒක නෑ? ග්‍රෙගරි මාමා නැන්දයි තමයි ග්‍රෙගරි පාක් හදලා තියෙන්නේ. Mini vlogs අන් ඒකට. ආ ඒකට Mini vlogs
Dadu kadang. පව්වයි එක ගේන මොකක්ද කිව්වේ? අතල් මේක නිව්ටන් එක යන්නේ. වත් නිව්ටන් එකේ දෙයක්. වත් නිව්ටන් එකේ දෙයක්. කොහෙද? මටත් යන්න ඕනේ. අර ඉන්නේ අපේ අනිත් සෙට් එක. Five minutes later. ආශාන් ඉතිසනෝනේ යා. යාළුවනේ මං හිතන්නේ ඉතින් දොරේ සර්ප නෑ කියලා. අරන් ඒ සර්පය ඉන්නවා. සර්පේ. පුළුවන් නම් මේ සෙනගොඩේ මාව හොයලා පෙන්නන්න බලන්න. වැඩක් නෑ. අත් දෙක දැම්මනේ. මෙන්න ඉන්න ඕගොල්ලන්ගේ ලහිරු කීල්ස්ගේ පොලිමට මැදි වෙලා බඩු ගන්න ආකාරය අපිට පෙනී යනවා. මොනවද අරන් තියෙන්නේ? පොල් කිරි එකක් අරන් තියෙනවානේ. පොල් කිරි ඇයි මේ මොනව කරන්නද පොල් කිරි? ඔය උයනානේ. අපල් කපලා පොල් කිරි දාලා කන්න. ඕකේ. අපි තුන්දෙනා මගින් බැහැලා බඩු වගේක් ගන්න තිබ්බා කීල්ස් එකෙන්. ඒ ටිකත් අරගෙන දැන් මේ නැවතලා ඉන්න හොටෙල් එකට යන ගම. එහෙනම් කීල්ස් සෙට් එක. එක්කෙනා ඉස්සෙල්ලා බලන් ගාපේ ඔව් ඔය හිටියේ නෑනේ. මේක තනිකර දුම් විමානයක් මේ දුමක් ආවේ ඒකද? ඔව්. අපි අරගෙන දැක්කද? ඔයගොල්ලෝ හිතුවා මෙතන ගිනි සීන් එකක් තමයි කියලා. Mal lihat dia. හා? ඒක ගාරේදී අලුත් එකක ආයි දාන්න පුරා මුස්තර්මා බලන් පහට ගෙන කරදේ. ගොඩක් දාන්නවා. ගොඩක් දානවා අපේ රෙඩි එකේ අරගෙන ඇවිදිනවා. Miris mah ya.
තියෙනවනේ මෙතන ඒකයි මේ සීතල. ඔකත් දුවන්න අමාරුයි මට. පරක්‍රම බහුව ගැම්ම ගන්න. ඔය අපි කරවල නිකන් ඉන්න වෙරිකමට අල්ගන් සෙල්ලම් කරනවා වගේ. තුවඩ උලා සිනමාවක් තියෙනවා මේ කොහෙද අර අන්නේ ටෝච් එක නියන්නේ නිවන්දයි පොඩ්ඩ අර කදින්න ඉන්න දන හොයාගන්න ඒකේ පෙඩ්ඩෙත් දැන් ගායිස් අයියේ කටහඬ වලට කොහෙද ඉන්නේ කියලා කන්ෆියුස් වෙලා ඉන්නේ අපි හැමෝම හොයාගන්න හරු ඉන්නේ ඔකේ දුරට ගන්න ටෝච් එක දුරට ගන්න Good morning guys. අද නම් වෙනුට ඔසේ තුන්වෙනි දවස්. අද අපි යනවා. දැන් 7 මාස විතර 10ට විතර මෙහෙන් යනවා. බලන්න අවශ්‍ය එකක් දාත් සෙට් එක. ගයිස් අපි දැන් ඇවිල්ලා ඉන්නේ වික්ටෝරියා ගාඩන් එකට. එහෙනම් යන් ඇතුළට. ආපෝ බලන්නකො ඇතුළට ගිහිල්ලා අඩි 10ක් යන්න හම්බුන්නේ කඩිචෝරු කනවානේ. හැබැයි ඔක ඇතුළට ගිහිල්ලා කෑවට ඔයක් ගත්තේ නම් ගේට් වලින් ඉමුද. ගයිස් දැන් ටයර් එක විතර ඉඳලා ෆොටෝස් ගහනවා. මාර දිගටම ෆොටෝස් ගහනවා ඉන්ස්ටාග්‍රෑම් එකේ චෙක් කරලා බලන්න මම ලින්ක් එක දාලා තියෙනවා. මොකක් හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් ආයෙ ගේන්න. ඔයා එන්න මෙහෙට. එන්න. ඔන්න ඔතනින්. බබා වග කිව යුත්තා හරිදු හරි ඕකට වග කියන්න ඕනේ හරිදු අවන්ත කන්න ආපු අදත් දවල්ට කන්නේ මාතරින් මාතරින් අපි යනවනේ නුවරදී අපි මාතරින් ඔව් අර මාතර ඇඹුල මාතර ඇඹුල චුට්ටක් අවුල වැදුනා කියලා මොකුත් වෙන්නේ නෑ බං විනාඩි 5කට සංස්ක්‍රීමුක් ගාලා අවුල බේරි බේරියා ගෙදර ස්ටොප්ස් නෑ අයියෝ මට පුදු ඉක්මෙන් දරන්න අයින්ට වෙන්න වැදුනත් පල්ලම ගෙදී ගානේ
ගයිස් දැන් තමයි ගෙදර කයට වෙලා වීඩියෝ කරන්න බැරි වුණා බැටරි තිබ්බෙත් නැහැ නින්දත් ගියා අදට එන බ්ලොග් එක ඉවරයි නෝරෙලිගේ තවස් නයිට් එකයි දැන් දවස් 3කට ගියේ නයිට් එකයි ඒ සේරම එක බ්ලොග් එකකින් දාන්නම් එහෙනම් ඊළඟ සෙට් එක පරිස්සමින් බයි බයි ජය